මේ විදිහට hair oil එකක් ඔයා ස්කැල්ප් එකේ ඇප්ලයි කරනවා නම් ඔයාගේ කොණ්ඩේ අනිවාර්යෙන්ම වවන්න පුළුවන්. සිත තරවටුන කර ආත්මය අවුලගියක මම මේ නවර මට නුඹ ගැන කීවා ප්‍රේමයට ලොව නපුරු මන්දේ ප්‍රේමයම Hey dear, I hope you are doing good today. My name is Harshi and welcome to my YouTube channel Harshi's Diary. ඉතින් අද අපි බලමු කොහොමද හරියටම oil treatment එකක් කරද්දී අපි අනිවාර්යයෙන්ම scalp එකේ හරි තැන් වලට හරි විදිහට oil කරන්න කියලා. එහෙනම් අද අපි වීඩියෝ එකට යමු. මගේ hair oil bottle එකේ label එක හරියලා නැහැ ඉතින් මට use කරන්න හින්දා. අපි මෙන්න මේ විදිහට මේ මම මෙන්න මේක යූස් කරන්නේ අද hair oil එක apply කරන්න. ඔයගොල්ලන්ට පුළුවන් පුළුන් කෑල්ලක් උනත් යූස් කරන්න scalp එකේ oil apply කරගන්න. මොකක් හරි කමක් නැහැ. ඔයාලට පහසු විදිහට හොඳට scalp එකේ oil apply කරගන්න පුළුවන් විදිහට මොනවාම හරි දෙයක් ගන්න. ඉතින් මම මේක යූස් කරනවා. මේක ලේසි නිසා. ඔයාලට hair oil එකක් ගත්තාම ප්‍රශ්නයක් ඇති කොයි තැන් වලටද මේ scalp එකේ අපි oil හරියට apply කරන්න ඕනේ කියලා. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්නම් ස්කැල්ප් එකේ අනිවාර්යයෙන්ම හොඳට ඔයිල් කරන්න ඕන තැන් තියෙනවා. ඉතින් ඒ තැන් වලට හරියට ඔයා ඔයිල් කරනවා නම් ඔයාගේ කොණ්ඩ හොඳට වවන්න පුළුවන්. ඔයා යූස් කරන ඔයිල් එක මොකක් වුණත් කමක් නැහැ. අපි එකකින් ප්‍රයෝජන ගන්න විදිය හරියට බලමු. ඔයාගාව තියෙන හොඳ ඔයිල් එකක් නම් ඔයාලට අනිවාර්යයෙන් හොඳ රිසල්ට් ලැබෙනවා මේ විදිහට ඔයිල් ඇප්ලයි කරන එකෙන්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙන්න මේ මැද දාරි තියෙන මැද අපි බෙදන ඉර තියෙන්නේ. ඒක අපි ගොඩක් වෙලාවට ඉස්කෝලේ යනකොට ගොඩාක් අය බෙදනවා. ඉතින් මේක මෙහෙම බෙදලා මේ හරි කොණ්ඩේ වැවෙනවා ටිකක් අඩු වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ ලයින් එකට අපි hair oil apply කරන්න ඕනේ. මේ ලයින් එකේ මෙන්න මෙතන. ඔයගොල්ලන්ට මම කියලා දීලා ඇති hair එක මසාජ් කරන වීඩියෝ වල මෙන්න මෙතන තමයි අපි හොඳට oil කරන්න ඕනේ කියලා. oil කරන්න ඕනේ වගේම තමයි මෙතන හොඳට මසාජ් කරන්න ඕනේ. ඒකෙන් hair growth එක ඇති වෙන්නේ. ඒක මම ඔයගොල්ලොත් එක්ක කලින් share කරගෙන තියෙනවා. මේ ලයින් එකට හොඳට oil apply කරන්න මතක තියාගන්න. මම මුලින්ම කරන්නේ මේ ලයින් එකට oil ටික apply කරගෙන ඉන්න එක. හොඳට දාන්න. oil හොඳට absorb වෙන්න ඕනේ. සමහර අයට oil කරලා hair එක මසාජ් කරන්න බෑ කියනවා කොණ්ඩ වෙනදට වඩා වැඩියෙන් යනවා කියලා. ඒගොල්ලෝගේ scalp එක over oil වෙලා තියෙන නිසා oil use කරද්දී ටිකක් පරිස්සමෙන් use කරන්න. හරි විදිහට oil එකක් use කරන්න. එතකොට ඔයාලට මේ ප්‍රශ්නේ මග අරගන්න පුළුවන්. ඉතින් මේ ලයින් එකට දැම්මට පස්සේ ඔයගොල්ලෝ දන්නවද අපේ ජාන වලින් තීරණය කරන කෙස් වැඩිපුර මෙන්න මේ හරිය තමයි වැවෙන්නේ. මෙන්න මේ ලයින් එකේ. ඉතින් ජාන වලින් කොණ්ඩේ නැති પરම්පරාව වලින් එනවා නම් අනිවාර්යයෙන්ම හොඳට මෙන්න මේ eyebrow එකේ මෙහෙම V හැඩයට ඉස්සලා තියෙන ඒ ලයින් එකත් එක්ක මේ ඉස්සෙන් තැන තියෙන්නේ. අන්න එතන නළල දෙපැත්ත කියන්නේ අපි. අන්න එතනට හොඳට oil apply කරන්න ඕනේ. ඒකිනුත් ඔයාලට හොඳ hair growth එකක් හරි ඉක්මනටම ලබා ගන්න පුළුවන්. ඔයා මගේ කලින් ඉඳන්ම වීඩියෝස් බලන කෙනෙක් නම් මේ ෆොටෝ එක ඔයාලට මතක ඇති මම හරියට thumbnail වලට යූස් කරා. මේ ෆොටෝ එකේ තියෙන විදිහට මගේ කොණ්ඩේ තට්ටේ වගේ තිබ්බේ. දැන් මගේ කොණ්ඩේ මම ඔයගොල්ලෝ වගේම තමයි දවසින් දවස එක දේවල් අත්හදා බලනවා. තවත් මට කොණ්ඩේ වවන්න හරි ඉක්මනට පුළුවන් දේවල් මම තාමත් හොයනවා. ඉතින් දවසින් දවස අලුත් දේවල් හොයනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵලය තමයි මේ මම ලබලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ පැත්තට ඒකේ අනිත් පැත්ත අන්න එතනටත් අනිවාර්යයෙන්ම හොඳට oil කරගන්න ඕනේ. දැන් අපි මෙතනට දැම්මා ඊට පස්සේ මේ ලයින් එකට දැම්මා. ඔක්කොම අපි මෙන්න මේ හරියෙන් විතර නතර කරානේ. ඒ විදිහටම ඔයගොල්ලෝ කරන්න. ඊට පස්සේ තමයි අපිට මෙන්න මේ
ear එකෙන් පිටිපස්ස කනෙන් පිටිපස්ස මේ ඔයගොල්ලෝ මෙහෙම අත දැම්මම මෙහෙම අල්ලන්න පුළුවන් මෙහෙම දැම්මම මේ හරියට විතර ඇල්ලෙන්නේ කන ගාවට මේක තිබ්බහම කම්පෙත්තට මෙහෙම තිබ්බහම අත මෙන්න මේ විදියට මේ හරිය ඇඟිලි අහු වෙන තැන තියෙන අන්න එතන ඔයගොල්ලෝ ආයිත් ඔයිල් කරන්න ඕනේ වැඩිපුර මම මේ ඔක්කොම කියන්නේ වැඩිපුර ඔයිල් යූස් කරන්න ඕන තැන්. ඉතින් ගොඩාක් අය හොඳ hair oil එකක් හම්බුනහම ඒක පරිස්සමෙන් යූස් කරන්නත් ඕනේ, ඉතුරු කරගන්නත් ඕනේ. ඒ වගේම තමයි කොණ්ඩේට හොඳට ඇබ්සෝබ් වෙන විදිහට ඔයිල් එක දාන්නත් ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මගෙන් ඔයිල් ගන්න හැමෝටම වගේ මම සාමාන්‍ය ඔයිල් එක සෙල් කරලා නිකන් ඉන්නේ නැහැ. ඔයිල් එක යූස් කරන්න ඕන විදිය මේ වගේ ටිප්ස් තියෙනවා නම් ඒවත් හැම දෙයක්ම ෂෙයා කර ගන්නවා. මම hair oil එකයි hair serum එකයි සෙල් කරන්නේ. මම විකුණන්නේ hair oil එකයි hair serum එකයි. සමහර අය අහන දෙයක් තමයි ඔය දෙක යූස් කරලාද මගේ කොණ්ඩේ මේ විදියට වැවුනේ කියලා. ඉතින් ඇත්තටම ඒක නෙමෙයි ඇත්ත මම ගොඩාක් ට්‍රීට්මන්ට්ස් කරා. ඉතින් ඒ ට්‍රීට්මන්ට්ස් මට මේ වීඩියෝ වල දාන්න බැරි තරම් මම සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් try කරලා බලපු ට්‍රීට්මන්ට්ස් තියෙනවා. ඉතින් ඒ වගේ සමහර ඒ වගේ ප්‍රතිඵල තිබුණේ නැහැ. සමහර ඒ වගේ රිසල්ට් ඉක්මනට ලැබුණා. සමහර ඒ වගේ හිමින් ලැබුණා. මේ හැම ඉන්ග්‍රීඩියන්ට් එකම මම වෙනම එක විදිහට අත්හදාවලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපේ කොණ්ඩේට අත්‍යවශ්‍ය පෝෂණය මම අවුරුදු ගානක් තිස්සේ try කරලා ඒ ගැන හොඳට අධ්‍යයනය කරලා ලැබපු දැනුමින් තමයි මම මේ ප්‍රොඩක්ට්ස් දෙක සෙල් කරන්න හිතුවේ. ඉතින් මම අවුරුදු 2කින් වපු කොණ්ඩේ මේ ප්‍රොඩක්ට්ස් දෙක නිසා ඔයගොල්ලන්ට අවුරුද්දෙන් විතර වවා ගන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය. ඉතින් මට අවශ්‍යත් ඒ විදිහට මම අවුරුදු ගානක් එක ඒවා try කරලා කාපු කට්ට ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැතුව හරිම පෝෂණය හරිම විදිහට අත්‍යවශ්‍යම පෝෂණය මම මේ ප්‍රොඩක්ට්ස් දෙකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට බය නැතුව ඒවා යූස් කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට ට්‍රීට්මන්ට්ස් වෙන දේවල් කරනවා නම් කරන්න පුළුවන්. නමුත් අත්‍යවශ්‍යම නැහැ. මෙන්න මේ කන දෙපැත්ත. මේ කොණ්ඩේ පිටිපස්ස මෙන්න මේ පැත්තට අපිට පුළුවන් අතට අරගෙනත් ඔයිල් ඇප්ලයි කරන්න මේ විදිහට. නැත්නම් පුළුවන් ඔයගොල්ලන්ට කොණ්ඩේ මේ පැත්තට දාලා මේකින් මේ විදිහටම ඇප්ලයි කරගන්න. ඉතින් ඒ විදිහට ඔයාලට මේක හොඳට ඇප්ලයි කරගන්න පුළුවන්. තව තැනක් තමයි මෙන්න මේ කන පිටපස්ස. ඊට පස්සේ අපි කියනවා මෙන්න මේ ලයින් එකෙන් මෙන්න මේ පහළට එනකොට අන්න එතනටත් අනිවාර්යෙන් ඇප්ලයි කරගන්න ඕනේ. මෙන්න මේ ලයින් එකට. මේ ලයින් එකට ඇප්ලයි කරගන්න ඕනේ. ආයි මෙන්න මේ ලයින් එකට. ඔය විදිහට ඔයාගේ ස්කැල්ප් එකේ ඔයිල් ඇප්ලයි කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ ස්කැල්ප් එකේ මෙතන ඉඳන් පහළට වෙනකම්ම කෙස් ගස් වල හේර්ස් වල ඔයාට මේ ඔයිල් ඇප්ලයි කරන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩේ ඒ කියන්නේ ඔයිලි ස්කැල්ප් එකක් තියෙන කෙනෙක් නම් ඒ විදිහට කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ප්‍රිසි හේර් එකක් තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම හොඳට ඔයිල් ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ අග පැලෙනවාට ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි වෙනම භාජනයකට තෙල් ටික අරගෙන ඒ භාජනයේට මේ කෙස් ගස් ටික ඔක්කොම එකට අල්ලලා පොඟවන්න. හොඳට පොඟවලා තියන්න. ඉතින් මේක ඔයාගේ කොණ්ඩේ ඉක්මනටම පැලෙන එක නතර කරගන්න පුළුවන් හොඳම සහ මම දන්න එකම ඒ ටිප් එක තමයි. ඉතින් ඒක මාළු සීක්‍රට් එකක්. ඒක try කරන්න අනිවාර්යෙන්ම. ඔයාගේ මේ කෙස් අග පැනනයි කියන එක හරි ඉක්මනටම නැති කරගන්න පුළුවන් ඒ විදිහට. ඔයා යූස් කරන ඕනම ඔයිල් එකක් යූස් කරලා ඒ වැඩේ කරන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ විදිහට කරනවා නම් දැන් පොල් තෙල් ගත්තත් කමක් නැහැ. ඔයාගේ අග පැලෙන එකට ප්‍රශ්නයක් තියෙනවා නම් පොල් තෙල් ටිකක් හරි කමන්නේ අරගෙන ඒකේ අග ඔබන්න. මොකද අග වේලෙනවා හරි ඉක්මනට. මොකද වේලෙන නිසා තමයි කෙස් ගස් ඉක්මනට පුපුරන්නේ. සාමාන්‍යයෙන් අපේ මේ ස්කැල්ප් එකේ ඉඳන් නිපදවන තෙල් යම්කිසි ප්‍රමාණයකට කෙස් ගස් වලට මෙන්න මේ ප්‍රමාණයට වෙනකම් යනවා. ඉතින් එහාට ස්කැල්ප් එකේ තියෙන ඔයිල් යන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් කට්ටියගේ කොණ්ඩේ අග පැලෙන්නේ. ඉතින් මේකට hair oil apply කරලා තිබ්බහම අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය කපනවා ඉවරයක් නැතුව කපනවා මේ අග පැලෙනවා හින්දා. නමුත් කපනවායි කියන එක ඒකට නම් විසඳුමක් නෙමෙයි. හොඳම විසඳුම තමයි අද මම ඔයත් එක්ක ෂෙයා කරගත්ත. ඉතින් try කරලා බලලා රිසල්ට් අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න. කොහොමද ඔයාලට ඒවා වැඩ කරේ කියන එක හැමෝම එක්ක ෂෙයා කරගන්න. ඒක බලන අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි. ඉතින් ගොඩ දවසකින් ඔයගොල්ලොත් එක්ක මම මේ විදිහට
ට්‍රීට්මන්ට් එකක් අරගෙන ආවේ. ඉතින් පහුගිය දවස් ටිකේ ටිකක් වැඩ වැඩි වෙලා හිටියේ හින්දා hair growth tea හදලා බොන විදිහ මම ඔයගොල්ලොත් එක්ක share කරගත්තේ. ඉතින් ඉස්සරහට අපි ට්‍රීට්මන්ට්ස් වලින්